ලයිෆ් හිටියේ නැත්තම් අපි දෙන්න කොච්චර ලස්සනට ජීවත් වෙනවද නේද? හරි හරි එයා හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. මං ඔයාව අතාරින්නේ නැහනේ. අනික මං කිසි අඩුපාඩුවක් කරලා නැහැ නේ ඔයාට කවදාවත්. තමසේ කිව්වා නේද මේක නැවැත්තුවා කියලා. ඇයි මාව මෙහෙම රවට්ටලා රිද්දන්නේ? තමසට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා ගාණක් නැද්දෝයි? තමසට මාව මදිද? හරි හරි මං කියන දේ අහනවාකෝ. තමසේ මහ ජරා මිනිහෙක් ඕයි. තමසට මෙච්චර දේවල් දීපු මාව නෙමෙයි වටින්නේ. අර කොහෙද යන නැට්ටිච්චි. ඔව් තමසට වඩා මට වටින්නේ කෙල්ල තමයි. ආයෙ ඔය කටින් නැට්ටිච්චි කියලා කිව්වොත් තෝගේ කට තල්ලා දානවා මම. යකෝ කසාද ගෑනිට ඔහොම සලකනවද බං? හරි පිරිමේක් නම්. ශික්. ඉතින් ඊට පස්සේ ඒ දේ වෙලා පස්සේ දවසේ මට මිස් කෝල් 3ක් ඇවිල්ලා තිබ්බා. ඒ වෙලාවේ මම නංගි එක්ක සුපර් මාකට් එකට ගිහිල්ලා හිටියේ ෆෝන් එක charge එකට ගහලා. ආවට පස්සේ තමයි දැක්කේ මිස් කෝල් 3ක් තියෙනවා. ඉතින් උඹ ආපහු කෝල් කරලා බැලුවද? ඔව්. මිස් කෝල් 3ක් විතරක් නෙමෙයි තිබ්බේ. තව මැසේජ් එකකුත් දාලා තිබ්බා. මොනවද දාලා තිබ්බේ? මට තවත් මේ දේවල් ඉවසන්න බෑ සමීර. මගේ ඔළුවට මාර ප්‍රෙෂර්. මට වෙන විසඳුමක් නැහැ. මම තීරණයක් ගත්තා. මම මේ හැමදේම අතහරිනවා. එයා සතුටින් හිටපු දෙන්න. Hey